පුංචිම පුංචි වඩේකකින් ඔයා හිතනවද ඔයාගේ ජීවිතේ සිහින වලට යන්න පුළුවන් කියලා? මම දන්නේ නැහැ. මම නම් දකින්නේ ඕනම දෙයක් ඔයා කැපවීමෙන් උත්සාහයෙන් කරගෙන ගියොත් පුංචි කීර වඩේකකින්, පරිප්පු වඩේකකින්, උළුදු වඩේකකින් ඔයාගේ ජීවිතේ ඔයාගේ සිහින වලට යන්න ශක්තිය ඔයාට තියෙනවා. මෙතනදී ඕනේ අර කැපවීමයි අදිෂ්ඨානයයි එක දිගට ඒ දෙයට කැප වෙලා කරන්න පුළුවන් හැකියාවයි තමයි. එහෙම කරොත් ඔයාට පුළුවන් අනිවාර්යෙන්ම ඕනම දෙයකින් ඔයාගේ ජීවිතේ ජය ගන්න. ඉතින් පරිප්පු වඩේ එකක් නෙමෙයි පුංචිම දෙයකින් වුණත් ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ පුංචි වඩේකකින් කොහොමද ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්නේ කියලා. පුංචි පරිප්පු වඩේ එකක් කිව්වම මේ ගොඩාක් වෙලාවට වඩේ හදන්න ගියාම කට්ටියට පුංචි පුංචි ගැටලු වෙනවා. වඩේ එක කැඩෙනවා, විසිරිලා යනවා. හරියට නෑ ටිකක් වෙලා බෙදලා ගියාම නිකන් අමුතු පාටක් එනවා. එකම සයිස් එකකට එන්නේ නෑ. ඔයගේ ගොඩක් ප්‍රශ්න එනවනේ. ඉතින් අද ඒවත් කතා කරන ගමන් මට හිතුණා ඔයාලට මේ පරිප්පු වඩේ එකකින්, උළුදු වඩේ එකකින් කොහොමද ජීවිතේ ඔයාලගේ අරමුණු වලට යන්න මාර්ගයක් හදාගන්නේ කියලා කියන්න. ඉතින් පරිප්පු වඩේ එක කිව්වම මුලින්ම ඔයාලා මේ වටාන කියන පරිප්පු එක හොයාගන්න. මොකද කඩල පරිප්පු කියන එක ගන්න එපා. වටාන කියන එක තමයි ගන්න ඕනේ. ඒක ටිකක් ඇට පුංචි එකෙන් ගන්න. ඇට පුංචි එකෙන් අරගෙන පැය දෙක තුනක් එහෙම නැත්නම් රැට දිය දාලා තියන්න. දිය දාලා මේක පෙඟෙන්න තියලා ඔයාට මේක බෙන්ඩර් කරලා ගන්නත් පුළුවන්. බෙන්ඩර් එකක් නැති අය දුක් වෙන්න එපා. බෙන්ඩර් එකක් නැහැනේ මට මේක කරන්න බෑනේ කියලා. බෙන්ඩර් එකක් නැත්නම් ඔයාලට වංගෙඩිය මේක කොටලා ගන්නත් පුළුවන්. ඊළඟට ඔයාලට මිරිස් ගලක් තියෙනවා නම් ඒකෙත් හිමීට කොටලා ගන්න පුළුවන්. දැන් බෙන්ඩර් එක නැහැ කියලා මේකේ ගොඩාක් පිටි වෙනකන් දැන් බෙන්ඩර් එකට දාලා අඹරනකොට ටක් ගාලා පිටි වෙලා යන්නත් පුළුවන්. එහෙම කරන්නත් එපා. මේක පිටි ගතියයි කෑලි ගතියයි අර තෙත ගතියයි තුනම තියෙන විදිහට ඔයාලා මේක අඹර ගන්න ඕනේ. ඉතින් ඒක හරි පරිස්සමට කරන්න. එතන තමයි ඔයාලගේ අර වඩේ එකේ තියෙන රෙසිපිය. ඊළඟට ඔයාලට මේකට දැන් හොඳට පරිප්පු ටික බෙන්ඩර් කරලා ගත්තට පස්සේ හරි වංගෙඩිය කොටා ගත්තට පස්සේ හරි ඊළඟට ඔයාලට මේකට අවු මිරිස් ටිකක්, අවු මිරිස් නැත්නම් කොච්චි ටිකක්, දීලුණු ගෙඩියක් විතර කපලා ඊළඟට කරපිංච ටිකක් පොඩියට කපලා දාන්න පුළුවන්. මේකේ ඔයාලගේ දැන් අනිත් එක තමයි ඔයාලා මේ වඩේකට ගොඩාක් කරපිංච මිරිස් ඒ දේවල් එකතු කරන්න යන්න එපා. කැලි ගතිය වැඩි වෙනකොට තමයි වඩේක පුපුරලා යන්න බලන්නේ. ඒ දේත් මතක තියාගන්න. මේ වඩේක හදනකොට අර චුට්ටක් මේ එකට මේ බැඳිලා තියෙන පාන් පෙටි චුට්ටක්. අපි කියන්නේ මේ සැන්දේ කාමාරක් විතර වගේ පොඩ්ඩක් අනාගන්න. ඊට වැඩිය කරලා දාන්න යන්න එපා. එතකොට පරිප්පු වඩේ නෙමෙයි පාන් පෙටි වඩේ වෙනවා. පොඩ්ඩක් එකතු කරලා එහෙම නැත්නම් කෝන් පිටි චූට්ටක් එකතු කරන්න පුළුවන්. මේ සැන්දි භාගයක් විතර. ඒ ක්‍රිස්පි ගතියත් රඳව ගන්න පුළුවන් එතකොට. ඊට පස්සේ ඔයාලා පරිප්පු වඩේ බදිනකොට එක වඩේ එකක් දාලා ඊළඟ වඩේ එක හදලා දාන්න ගියොත් ඔන්න පරිප්පු වඩේ එක ඔයාට ටක් ගාලා අතේ හුරු වෙනකන් වඩේ ටික එකම හැඩයකට හදාගෙන එකම ප්‍රමාණයට මේක අර හැන්දක් ස්පූන් එකක් පාවිච්චි කරලා ඔයාට අවශ්‍ය ප්‍රමාණය වෙන් කරගන්න පුළුවන්. එහෙම අරගෙන හදාගන්න. එතකොට වරදින්නේ නැහැ. අතේ හුරු ආවට පස්සේ ඔයාලට මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එකම හැඩයකට හදලා තෙල් එක රත් වුණාට පස්සේ දාන්න. දාලා ඉවර වෙලා අනිත් එක මතක තියාගන්න. දාපු වෙලාවේ ඉඳන් මේ පෙරලන්න යන්න එපා. එතකොටත් වඩේ එක කැඩෙනවා. ටිකක් මීඩියම් හීට් එකේ වගේ ඇස් එකේ පදිනවා නම් අඩුම ගින්දරෙත් නෙමෙයි මීඩියම් එකේ තියලා විනාඩි 10ක් විතර පදින්න. එතකොට හොඳ දුඹුරු පාටට මැදත් දැන් ඒ කියන්නේ අපි අර කන්න පුළුවන් ගතිය දැන් ඔයා වැඩි ගින්දරයක වඩේක බැදගත්තොත් මැද අමු වෙනවා. එතකොට වඩේ එකේ අර කිස්පි ගතිය නැති වෙනවා. ඊට පස්සේ ඔයාලට දැන් මේ වඩේකට ඕනනම් රස වැඩි කරගන්න. දැන් වඩේ කිව්වම පරිප්පු වඩේට ඉස්සෝය වඩේ එකක් හදනවනේ ඒක හදන්න පුළුවන්. ඊළඟට තව රෙසිපි ටිකක් බලලා
ඔයාලා දන්නවද ඉස්සර මම හරි ආසයි අර චූටි උඹල කඩ කෑල්ලක් තියෙන රුපියල් 2කට 3-5ට තිබ්බ චූටි උඹල කඩ කෑල්ලක් තියලා වඩේ එකක් තිබ්බ. දැන් නම් මම දකින්නේ නැහැ ඒක. ඒ වඩේ එකත් හරිම රසයි. දැන් මේ නුවර ප්‍රදේශයේ වඩේ කරත්ත ගොඩාක් තියෙනවා. ඉතින් ඒකේ තියෙන ওই පාම්පිටි පොඩි වඩේ එකක් තියෙනවා. ඒකත් රසයි. උළුදු වඩේ එක තියෙනවා. උළුදු වඩේමත් තියෙනවා. ආයේ උළුදු වඩේ කියලා පරිප්පු වඩේ එකක් කරත්තවල විකුණනවා. ඒකත් හරි රසයි. ඊළඟට ආයි කීර වඩේ කියලා තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ වඩේ જાති 2-3ක් හොයාගෙන ඔයාට එක්කෝ ගෙදරම මේක අලෙවි කරන්න හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ අවට තියෙන කඩ ටිකට කතා කරලා දාන්න පුළුවන්. මොකද දැන් මේ උදේට කෑමක් ගන්න හරිය අඩුයි ගම්පද ප්‍රදේශවල නම්. එහෙම නැත්නම් ඔයාට ඔයාගේ කියලා ගේ ඉස්සරහා තැනක් ඒ ඉස්සරහා පාර අයිනක වගේ නම් ඔන්න පොඩි කුඩයක් දාලා හවසට තේ වෙලාවට වඩේ ටිකක් බෙදලා එහෙම හදාගන්න පුළුවන්. දැන් ඔයාලා විශ්වාස කරනවා මම නිකන් අර වඩේ කරත්තයක් ඒ කරන එක්කෙනෙක්ගෙන් ඇහුවා මේකෙන් ලාභයක් තියනවද කියලා. ඒක නා මාත් එක්ක hina වුණා. ඊට පස්සේ කිව්වා මිස් කීයක් විතර ලාභය තියනවද? මම මේ YouTube channel එකක් කරනවා කියලා දන්න නිසා කියන්නේ දවසක කියන්නේ යාගේ ලාභය විතරක් පන්නනවා ගොඩ රුපියල් 10000ක්. ඒතකොට ඔයාලා නිකමට හිතලා බලන්න දවසකට රුපියල් 10000ක් ලාභේ අයින් කරාම මාසයක් කරොත් කොච්චර ආදායමක්ද කියලා අපි හිතන්නේ නැති තැන්වල තමයි අපේ ලාභය රැඳිලා තියෙන්නේ. ඉතින් හරියට කරගත්තොත් ඔයාලටත් ඔය බලන්නකො දවසකට රුපියල් 10000ක ලාභයක් ගන්නවා නම් මාසයක් කරොත් එයාට ලක්ෂ 3ක ලාභයක් තියෙනවා. පුංචි වඩේකකින් කවුරුත් හිතන්නේ මෙච්චර ආදායමක් ගන්න පුළුවන් කියලා. දැන් උතන ඒ වඩේ කරත්ත කරන එක්කෙනා මම හිතන්නේ එන්නේ එකෙන් පස්සේ විතර ආප්ප විකුණනවා. වඩේ පරිප්පු වඩේ විතරයි තියෙන්නේ. ඔය ටිකෙන් තමයි යා කරන්නේ. ඉතින් ඔයාලටත් මම මේ පුංචි අදහසක් දුන්නේ කරන්න පුළුවන් කියන එක. මාසෙකට හොඳ ආදායමක් ගන්න පුළුවන්. ඉතින් අපි දැන් පටන් ගත්ත මුල් මාසේ එච්චර ආදායමක් අපිට නැති වුණත් අපිට මාසෙකට රුපියල් 75000ක් හොයාගත්තත් ගෙදර වියදම් වලට කොච්චර ලොකු පිටුහලක් වෙනවද? ඉතින් ඒ වගේ පොඩියට කියන්නේ එහෙම හිතන්නේ හිතලා පටන් ගන්න. එතකොට ටිකෙන් ටික පියවරෙන් පියවර යනකොට ඔයා නොදැනුවත්වම ඔයාගේ ගමනට යන්න ලොකු පාරක් කපාගෙන. ස්වන් රැකියාවක් කියපු ගමන් වඩේ එකක් කියපු ගමන් කට්ටියට ටිකක් ලැජ්ජ හිතෙනවා මේකින් ජීවිතේ දිනන්න පුළුවන්ද කියලා. ඒක දන්නේ කරන කෙනා. කවදාකවත් දෙයක් කරන්නේ නැතුව මේකෙන් ජීවිතේ දිනන්න පුළුවන්ද? බැරිද කියලා හිතියොත් ඔයාට ඒකේ අර අත්දැකීමක්වත් ලැබෙන්නේ නැහැ. කරලා බලන්න ඕනේ. දැන් මේ මම කතා කරන මමත් ඔය කියන දේවල් හැමදේම කරපු නිසා මම දන්නවා යම් ආදායමක් ගන්න පුළුවන් කියලා. ඒක නිසා ඔයාලත් බැහැම කියන තැන ඉන්නේ නැතුව පටන් ගන්න. ආදායමක් නැහැ අපිට මේක කරන්න ඕනේ. සමහර වෙලාවට ඔයාලා හිතන්නේ නැතුවේ ඔයාට WhatsApp page එකක් හදාගත්තා දැන් මේක කරන්න පුළුවන්. ඔයාගේ ප්‍රදේශයේ ඩෙලිවරි කරන්න හදාගෙන හරි. අපි වෙනස් විදියකට හිතන්න බයයි. දැන් වඩේ එකක් කවුද ගන්නෙ? ගෙදර හදාගන්න එකනේ කරන්නේ. හැබැයි ඔයා ටිකක් page එකක් හදලා වීඩියෝස් ටිකක් දාලා බලන්නකො චුට්ටු වඩේ හදන හැටි කොහොමද කරන්නේ කියලා. ඔයාගේ ප්‍රදේශයේ ඔයාට බෙදා හරින්න පුළුවන් ප්‍රදේශ ටිකේ පළවෙනි ටිකේ ඕඩර්ස් ගන්න. ඊට පස්සේ ඒ ටිකට බෙදා හරින්න. වඩේකේම ඔයා නවතින එකක් නැහැ. ඊට පස්සේ බර්ගර්ස් හදයි. එහෙම කරයි. හැබැයි ඔයාට ප්ලේසියෙන්ම පටන් ගන්න පුළුවන්. දැන් මම අද පරිප්පු වඩේ එකක් කතා කරන්න හේතුව උනේත් වඩේ එක ඔයාට මූලික ආයෝජනය අඩුවෙන් කරන්න පුළුවන් කියලා මම දන්න නිසා. ඕනම කෙනෙකුට පරිප්පු ගම වටාන 500ක් රුපියල් හරි ලාභයිනේ. ඉතින් මේ දේවල් පොතෙල් භාගයක් පොල් තෙල් ගේනකොටත් ඔයාලා මුඩු රස නැති පොල් තෙල් එක ගන්න ඕනේ. හොඳ වයිට් පොල් තෙල් එක ගත්තත් කමන්නේ. දැන් වයිට් පොල් තෙල් එකත් මේ දවස්වල කිලෝ එක රුපියල් 900ට වගේ ගන්න පුළුවන්. ඉතින් පොල් තෙල් භාගයක් පරිප්පු ටිකක් අරගෙන ඔයාට පුළුවන් මේකෙන් ජීවිතය අල්ලගන්න. රුපියල් 1000ක් 500ක් වගේ පුංචි මුදලක් අතේ තියාගෙන ඔයාට මේ ව්‍යාපාරයට මූලික අඩිතාලම දාගෙන පටන් ගන්න පුළුවන්. ඉතින්
දැන් ඔයාට පරිප්පු වඩේක මුලින්ම ගෙදර අයට කන්නදී හදලා දීලා ඒකේ අඩුපාඩු හොයාගන්න පුළුවන්. ගෙදර තියෙන ලුණු ගෙඩියක් කවුමිරිස් කල්ලක් අරගෙන දාලා ඒක හදාගන්න ඔයාලා දන්නවනේ. ඒකෙන් ඉස්සරහට යන්නේ කොහොමද කියන එක තීරණය කරන්නේ ඔයාට කරන දේ ඔයාගේ ආසාවයි කැපවීමයි මත. මම කොච්චර කිව්වත් මේකෙන් ජීවිතේ දිනන්න පුළුවන් කියලා. හැබැයි අර බෑ කියන තැනම ඉන්න කෙනෙකුට හරි අමාරුයි මෙතනින් ඉහළට යන්න. ඒක මම හොඳටම දන්නවා. දැන් ඔය හැම අත්දැකීමකටම මම මුහුණ දීලා තියෙන හින්දා වීඩියෝ එකක් දැක ගමන් මට හිතෙන දේවලුත් එක්ක බලනකොටත් මම දන්නවා ඔයාලා හිතන්නේ කොහොමද කියලා. ඒක නිසා කියන්නේ පටන් ගන්නකොටම බෑ කියන එක නෙමෙයි. මම මේකෙන් උත්සාහ කරනවා. මට මේකෙන් ගමනක් යන්න පුළුවන් කියන තැන හිටියොත් ඔයාට ඒ ගමන යන්න පුළුවන්. පරිප්පු වඩේ එකක්, උළුඳු වඩේ එකක්, කිරි වඩේ එකක් හදන හැටි මුලින් ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඔයා තීරණය කරනවා කොහොමද මම මේක කරන්නේ? ගමේ කඩ ටික කතා කරගෙනද එහෙම නැත්නම් ගෙවල් අවටි ටිකේ ඕඩර්ස් ගන්නවද? එහෙම නැත්නම් ඔයාගෙම කියලා පොඩි ඒගේ ඉස්සරහා හරි පොඩි කෑල්ලක් කඩ කෑල්ලක් දාගන්නවද? ලොකුවට හිතන්න එපා. පොල්ලතු ටිකකින් පුංචි ලස්සනට අර අපි ඉස්සර දැකලා තියෙන ඒ වගේ හදාගත්තොත් දැන් මිනිස්සු ඒ වගේ තැන් වලට ඇදෙනවා වැඩි. එහෙම හදන්න පුළුවන්. එහෙම නැත්නම් FB page එකක්, WhatsApp එකේ business page එකක් කරගෙන එහෙම කරන්නත් පුළුවන්. මොකද මම දකින වඩේස් ඒ වගේ දේවල් අලෙවි කරන pages උත් තියෙනවා. ඉතින් අපිට ඕනේ අර බෑ කියන තැන ඉන්නේ නැතුව කොහොම හරි පටන් ගන්න. මම දැන් ඔයාලට කිව්ව වඩේ කරත්ත පොඩි කරත්තයක් දාලා ඔයාට පුළුවන් නම් ප්‍රදේශයේ ඔයා ඉන්න ජනාකීර්ණ ප්‍රදේශයක නම් පිරිමි ළමයි දෙන්න තුන් දෙනෙක් දාලා එහෙම කරන මුදලාලිලා ඉන්නවා. මම දන්නවා වඩේ කරත්ත ටිකක් තනින් තන දාලා ළමයි ධම්මල වඩේ කරනවා. හැබැයි එයා යන්නේ ලංකාවේ තියෙන හොඳම වාහනවල. එයා වඩේ විකුණන්නේ නැහැ. එහෙමත් ඔයාට පුංචි මුදලක් තියෙනවා නම් කරන්න පුළුවන්. ඉතින් කොයි විදිහටද පටන් අරගෙන කරන්නේ කියන එක තීරණය කරන්නේ ඔයා. සමහර වෙලාවට ඔයා ලක්ෂ 2 3ක් අතේ තියාගෙන කල්පනා කර කර ඉන්නවා ඇති මම කොතනින්ද පටන් ගන්න. මේක කොයි විදිහටද මෙයා කරන්නේ. මේ වෙලාවේ බිස්නස් එකක් කරන්න හොඳද? ඔයගේ දේවල් අපි හිත ඉන්න වෙලාවේ හම්බෙන පුංචි අදහසකින් කරන්න පුළුවන් කියලා හිතෙනවා නම් උත්සාහ කරලා බලන්න පොඩියට මුලින්ම. නැත්නම් අතේ තියෙන අර අමාරුවෙන් එකතු කරගත්තු මුදලක් නැති කරගන්න වෙනවනේ. ඒක නිසා පොඩියට හිතලා පුංචියට පටන් අරගෙන ඔයාට හිතනවා නම් මේකෙන් හොඳ ආදායමක් ගන්න පුළුවන් කියලා පියවරෙන් පියවර වැඩි දියුණු කරන්න. දන්නේම නැතුව ඉක්මනින් ඔයාගේ හීනවලට යන්නේ. ඔයාගේ හීන ව්‍යාපාරය ගොඩනගා ගන්න මේ පුංචි පරිප්පු වඩේක ඔයාට ලොකු පිටුවහලක් වෙයි. එහෙම නැත්නම් වඩේ එකක් ඔයාගේ ජීවිතේ වෙනස් කරાવી. ඉතින් උත්සාහ කරලා බලන්න කියන ඔන්න ආරාධනාවක් කරනවා. අද වීඩියෝ එක ගෙන ආවේ පුංචි පරිප්පු වඩේකින් ඔයාගේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්නේ හදාගන්නේ කොහොමද කියන එක. මේකෙන් ජීවිතේ දිනපු ගොඩාක් අය ඉන්නවා ලංකාවේ. ඔයාලත් උත්සාහ කරලා බලන්න. ඉතින් අද වීඩියෝ එකෙන් ඔන්න මම ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලට පුළුවන් මගේ FB page එකට ගිහිල්ලා ඒකත් මාව follow කරන්න. ඒ වගේම මගේ channel එක අලුතෙන් බලන කෙනෙක් නම් channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. ඒ වගේම තමයි like එකක් comment එකක් දාන්න අමතක කරන්නත් එපා. මගේ මේ ඇත්තටම YouTube channel එක දැන් grow වෙන එක නැවතිලා තියෙන්නේ. ඒ කියන්නේ මම මාස 2ක් 3ක් එක දිගට videos දාන්න නැතුව හිටියානේ. ඒක නිසා ඔයාලා මගේ වීඩියෝ එක හොඳයි නම් තව කෙනෙකුට බලන්න share කරන්න. ඒක මේ වෙලාවේ මට ලොකු උදව්වකුත් වෙනවා. ඒ ඉල්ලීමත් එක්ක අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙන බලාපොරොත්තු වෙයි.